අපි මේ වීඩියෝ එකෙන් හදන්න යන්නේ Facebook එකේ ක්ලෝන් එකක්. ඒ කියන්නේ Facebook site එකේ image එක මම ගාව තියෙනවා download කරගත්ත. මේක තමයි image එක. මම හදන්න යන්නේ මේ විදියම එකක් HTML CSS use කරලා. මේකෙදි උතර HTML CSS විතරමයි use කරන්නේ. ඒ දෙක use කරලා හදනවා මෙන්න මේ page එක මේ විදියටම. ඉස්සෙල්ලාම අපි මේකට කරන්නේ මම ඔයාලට description එකේ දීලා තියෙ icon set එක. ඒ ෆයිල් එක ඉස්සෙල්ලාම download කරගන්න. ඊට පස්සේ මෙතනින් folder එක open කරගන්න. VS Code එකේ ඉස්සෙල්ලාම open folder එක ගිහිල්ලා මෙතනින් open කරගන්න පුළුවන්. desktop එකේ desktop වල YouTube channel එක මම open කරගන්න. හරි. ඊට පස්සේ මම මෙතෙන්ට මගේ ෆයිල් එක drag කරලා drop කරනවා. ඒතර icons ටික ඇවිල්ලා තියෙන්නේ. හරි. icons ටික තියෙනවා අපේ. ඊට පස්සේ මම ඉස්සෙල්ලාම කරන්නේ අපේ index.html page එක හදා ගන්නවා. මෙතනින් ක්ලික් කරා. මේක තමයි ෆයිල් icon එක. මේක ක්ලික් කරා. index.html කියලා ටයිප් කරා. එන්ටර් එක දාපු ගමන් හදනවා index.html ෆයිල් එක. ඊට පස්සේ මෙතන html කියලා ගහද්දිම සජෙෂන්ස් තුනක් එනවා. අපිට මෙතන මැද එක ගන්න පුළුවන්. ඒකෙන් අපිට කෙලින්ම html ෆෝමැට් එක හම්බ වෙනවා. අපි දැන් මෙතන Facebook site එක හදන්න යන්නේ. ඒ නිසා ඉස්සෙල්ලම මෙතන මම දානවා document icon කරලා Facebook කියලා. ඊට පස්සේ මම මෙතන live server එක start කරගන්නවා. live server එක start කරාට පස්සේ මෙතනින් Facebook කියලා නම වැටෙනවා. අපේ website එක. අපි දැන්ට මෙච්චර හදලා තියෙන්නේ. මෙතන තියෙන title එක website එකේ title එක දැම්මට පස්සේ ඒක මෙතෙන්ට තමයි වැටෙන්නේ. හරි. ඊට පස්සේ අපි body එකට යනවා. මේකේ ගත්තට පස්සේ ඉස්සෙල්ලාම තියෙනවා අපිට navigation bar එක මේක. හරිද? ඒකෙදි ඒක කොටස් තුනක් තියෙනවා. example එකක් ගත්තොත් මෙන්න මේ කොටස. ඊට පස්සේ මෙන්න මේ කොටස. ඊට පස්සේ මෙන්න මේ කොටස. මේකෙදි අපි මේ ලොකු කොටස විදියට එක div එකක් use කරනවා. ඊට පස්සේ මේ කොටස විදියට තව div එකක් use කරනවා. මේ කොටස විදියට තව div එකක් use කරනවා. මේකටත් තව div එකක් use කරනවා. හරි. මේකෙදි වෙන්නේ එහෙමයි. ඉස්සෙල්ලාම main div එක දාගන්න div කියලා. ඒ div එක ඇතුළේ තමයි අපි සම්පූර්ණ page එකම build කරන්න හිතන්නේ. ඊට පස්සේ මේ navigation bar එකට දාලා div එක දාගන්න. div කියලා දාගන්නවා. මම ඒකට class name එකක් දෙනවා. nav bar කියලා. navigation bar කියන idea එක තමයි කියන්නේ. හරි. එතන මේ විදිහට දාගත්තා. දැන් මේ bar එක ඇතුළට ගියාට පස්සේ මේක කොටස් තුනක් තියෙනවා. මේ පළවෙනි කොටස, දෙවෙනි කොටස කියන්නේ left එක, center එක, right එක. හරිද? ඊට ඉස්සෙල්ලාම අපි left එක හදමු. left එකේ තියෙන Facebook icon එකයි search Facebook කියන text box එකයි. ඊට පස්සේ navigation bar එකේ ඇතුලේ මම තව div එකක් හදා ගන්නවා. ඒකේ class එක දා ගන්නවා. left nav කියලා. left navigation bar ගැන idea එක තමයි ගෙන් දෙන්නේ. මේ විදිහට දා ගන්න. දැනට අපිට මුකුත් මෙතන පෙන්වන්නේ නැහැ. Facebook කියලා දෙන එච්චරයි. ඊට පස්සේ ඉස්සෙල්ලාම දෙනවා මෙතන Facebook logo එක. මම මේක ඉස්සෙල්ලා දා ගන්නවා image tag එකක් use කරලා img src කියලා දැම්මා. icons folder එක ඇතුලේ logo.png එක. ඒක තමයි අපේ Facebook logo එක වෙන්න ඕන. බලමු මෙතනින් logo එක Facebook එක තියෙනවා. හරි. ඊට පස්සේ alt එක දා ගන්නවා මම image එකේ අවුලක් වුණොත් කියලා. logo කියලා දැම්මා. class එක දානවා. ඒක logo කියලාම දාගන්න. ඊට පස්සේ image tag එක close කරනවා. එතකොට මෙන්න මේ විදිහට අපේ logo එක වැටලා තියෙනවා ඉස්සෙල්ලා. ඊට පස්සේ අපි කරන්නේ ඊට පස්සේ තියෙනවා left එකේ search bar එක. ඒක හදන්නේ මෙන්න මේක. input කියලා දාගන්නවා. හරි. type එක දාගන්නවා මම text කියලා. class එක දාගන්නවා search කියලා. ඊට පස්සේ මම මෙතන දාගන්නවා placeholder එක. placeholder එකෙන් වෙන්නේ මේ search bar එක ඇතුලේ මොකක්ද type කරන්න ඕන කියන idea එක light text එකකින් දෙන එක. example එකක් විදියට දානවා search here කියලා. search here කියලා දැම්මම මෙතන search here කියලා පෙන්නනවා. අපි type කරද්දී මේක නැති වෙලා. හරි. කියලා දාගත්තා. input එක close කරා. දැන් අපි මෙතෙන් ගියාට පස්සේ මෙතන තියෙන icon එකක් දාගත්තා.
සර්ච් බාර් එකක් දාගත්තා. එතකොට ඒ left navigation bar එකේ left part එකට ඒ දෙක දාගෙන තියෙනවා. ඒක හරිද? ඊට පස්සේ අපි මේ icons ටික දාගන්නවා. ඒක තියෙන center එකේ. එතකොට මම මෙතන හදනවා තව div එකක්. ඒ div එකේ class name එකක් දෙනවා. center nav කියලා. center navigation bar කියලා කියන්නේ. හරි. ඊට පස්සේ ඒකෙදි icons 1 2 3 4 5ක් තියෙනවා. මම පහක්ම දාන්න නැතුව මේ වෙලාවේ 4ක් යූස් කරනවා icons. මෙහෙම කරමු. img කියලා දැම්මා. src කියලා දානවා. icons folder එකේ home.png එක class එක දානවා මම new icon කියලා. හරි. එසේ මම ඒක duplicate කරනවා. duplicate කරද්දී මෙතන මේ row එකේ ඕන තැනක් click කරන්න පුළුවන්. මෙතනින් මම click කරනවා. control C එක පාරක් ඔබලා control V එක ඔබාගෙන ගියාට පස්සේ මේ විදිහට duplicate කරන්න පුළුවන්. හරි දැන් home icon එක මම දාගත්තා. ඊට පස්සේ දාගන්නවා මම මෙතන තියෙන්නේ video icon එක. video icon එක දාගත්තා. ඊට පස්සේ තියෙන්නේ marketplace icon එක. මම ඒක දාගන්නවා ඊට පස්සේ. මෙතන තියෙන්නේ group icon එක. මම ඒකත් දාගන්නවා ඊට පස්සේ. මේ විදිහට තමයි icons ටික දැම්මට පස්සේ මේ විදිහට logo එකට වැටලා තියෙනවා. හරි. ඊට පස්සේ icons ටිකක් දාගෙන ඉවරයි. මේකට දාගත්තා. icons ටික දැම්ම මැද ඒ කියන්නේ navigation bar එකේ center එකේට අදාළ details ටික දැන් දාලා ඉවරයි. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ navigation bar එකේ right එකට අදාළ details ටික දාන්න. ඒකට මම තව div එකක් දාගන්නවා. class name එක දෙනවා. nav right කියලා. ඊට පස්සේ ඒක ඇතුලේ මම දානවා ඒකට එන්න ඕන details ටික. ඉස්සෙල්ලාම profile picture එකක් තියෙනවා. මම profile picture එකට මෙතෙන්දි ගත්තේ මෙන්න මේ image එක. දැනට මම මේක use කරනවා. img කියලා දැම්මේ src කියලා දැම්මා. icons කියන folder එකේ download.png එක alt එක profile class එකත් profile. හරි. ඒ විදිහට ඒ දෙක දාලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන මම close කරනවා. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් අපේ profile icon එකත් වැටලා තියෙනවා. ඊට පස්සේ මම දානවා මෙන්න මේ plus icon එක. ඒකත් ඊට හැබැයි profile user ගේ නම තියෙනවා. ඒක ඉස්සෙල්ලා දා ගන්න ඕනේ. image එකට පස්සේ තියෙන නිසා image එකට යටින් මම දානවා h3 එකක් වගේ use කරලා h4 එකක් වගේ use කරලා දානවා user ගේ නම. නම දැම්මා. ඊට පස්සේ add icon එක තියෙනවා. මම මෙතන නම් පොඩ්ඩක් පොඩියට තියෙනවා. ඊට පස්සේ add icon එක දාන්න. add icon එකක් දාන ඊට පස්සේ img src icons කියන folder එකේ add කියන icon එක. add එක දානවා add කියලා. class එක දානවා right now icon කියලා. ඊට පස්සේ මේක close කරනවා. මෙන්න මේ විදිහට අපේ add icon එක පෙන්වනවා. නම පෙන්වනවා, profile picture ගන්න add icon එක පෙන්වනවා. ඒ වගේම මම අනිත් icons දෙකකුත් දාගන්නවා. add එක දානවා, message එක දානවා, bell එක දානවා. එතන දානවා message එක. එතන දානවා bell එක. හරි. මෙතන message bell. හරි. මේ විදිහට තමයි දැන් පෙන්වන්නේ අපි හදපු site එක. මේක තමයි HTML වලින් හදලා තියෙන site. මේකෙදි HTML විතරයි use කරාම අපිට දාන්න පුළුවන් එන්න ඕන details ටික. හැබැයි ඒව align කරන්න බෑ ලස්සනට HTML use කරලා. ඒකට අපි CSS use කරන්නේ. දැන් අපි හරියටම බැලුවොත් navigation bar එකට අදාළ සේරම ටික දාගෙන ඉවරයි. ඊට පස්සේ අපි මේකට CSS apply කරලා මේක මේ විදිහටම හදන්න try ගත්තා. ඉස්සෙල්ලම කරන්න ඕන මෙතනින් click කරනවා මේ විදිහට. new file එකක් click කරා style.css කියලා ෆයිල් එකක් හදාගත්තා. ඊට පස්සේ මෙතන index එකට ඇවිල්ලා ඒකේ head එක දෙනවා. head එක ඇතුලේ type කරනවා link කියලා. link එක ගහද්දිම මෙතන css කියලා එකක් එනවා. enter එකක් දීපු ගමන් මේ විදිහට අපේ css ෆයිල් එක link වෙනවා. මෙතන නම වෙනස් නම් ආයෙ මෙතන s අකුර ගහද්දිම එනවා. ඒක select කරාට පස්සේ මේ විදිහට link කරගන්න පුළුවන්. දැන් link වෙලා තියෙන css එක ඉස්සෙල්ලම දැන් අපේ අවුල තියෙන Facebook icon එක ලොකු වැඩි. ඉස්සෙල්ලම මම ඒක හදනවා. ඒක තියෙන්නේ අපේ මෙන්න මේ class එක logo කියන එක.
මෙතන දැන් මේක ක්ලාස් නේම් එකක් නිසා මේක මම කොපි කරලා මෙතන ඩොට් එකක් තියලා තමයි දාන්නේ. මොකද ඒක ක්ලාස් නේම් එකක් නිසා. ටැග් එකක් යූස් කරනවා නම් ඩොට් එකක් තියන්න ඕනේ. මම දැන් මේකට දානවා width එක දානවා 25 පික්සල් වගේ. height එකත් ඒ ගණන් දානවා. හරි ගිහිල්ලා අපි බලමු. මේක චූටි වැඩි දැන් 50ක් වගේ දාමු. එතනත් 50 පික්සල් වගේ දාන්න. මෙන්න මේ ගානට එනවා අවුලක් නැහැ. මේ ගාන වගේ තියෙනවා. මේ විදිහට අපි එක width එක height එක දාගත්තා. දැන් හරි. ඒ icon එක හරි දැන්. දැන් තියෙන search bar එක. මෙන්න මේ විදිහට තමයි මේක search bar එක තියෙන්නේ. දැන් ඉස්සෙල්ලා අපේ search bar එක ගමු. ඒකේ class එක තමයි search කියන එක. class එක search නිසා මම dot එකක් තියලා class එක දැම්මා. වරහන දැම්මා. මේකේ ඉස්සෙල්ලා මහත වැඩි වෙන. කියන්නේ මේ search bar එක මහතයි. මේ search bar එක හීනි. ඒකේ මහත වැඩි කරන්න අපිට use කරන්න පුළුවන් padding කියන එක. padding 10 පික්සල් දානවා මම මෙතනට. ඒතර size එක හැදුනා. හරි. ඊට පස්සේ මේකේ corners round වෙලා තියෙනවා. මේකේ corners round වෙලා තියෙන්නේ. මේකට දානවා border radius කියලා. ඒක දානවා මම 25 පික්සල්. එසේ මේකේ corners round වුණා. හැබැයි මේකේ border එකක් තියෙනවා. මේකේ border එකක් නැහැ. ඒක නිසා මම මේකේ border එක අයින් කරනවා. border කියලා ගහලා none කියලා දෙනවා. ඒක border එක කෙලින්ම එතනින් අයින් වෙලා යනවා. border එකක් නැහැ ඒකේ. empty box එකක් තියෙනවා. දැන් අපිට මේක හොයාගන්න බෑ මෙතන මේ box එකක් තියෙද කියලා. ඒ නිසා මම කරනවා මේකට background color කියලා දාලා මෙතෙන්ට දානවා black කියලා. ඒක අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් search bar එක මෙහෙමයි තියෙන්නේ කියලා. ඊට මේක black තිබ්බම අවුල් වගේ නිසා මම මෙතෙන්ට දානවා white වගේම white වලට වඩා ටිකක් අඳුරු color එකක්. මෙන්න මේ වගේ color එකක් දානවා. හරි. search bar එකත් අපිට ඕන විදිහට අවිල්ල තියෙන දැන්. ඊට පස්සේ මෙන්න මේ icons ටික. icons ටික තියෙන්නේ මෙන්න මේ class එක ඇතුලේ. මේකේ තියෙන මෙන්න මේ icons ටික ඉස්සෙල්ලාම මෙන්න මේ nav icon කියන class එකට යනවා නම් ඒක මේ වගේ paste කරලා හැම icon එකකටම තියෙන දැන් මෙතෙන්ට ගියාට පස්සේ හැම එකකටම තියෙන එකම class name එක. ඒකට මේකට styles දාපුවම ඒ icons ඒකටම වැටෙනවා. මේකෙදි ඉස්සෙල්ලා මම දානවා width එක දානවා 40 පික්සල් height එක 40 පික්සල් දානවා. දැන් බලමු මොකක්ද වෙලා තියෙන්නේ කියලා. icons ටික පොඩියට අවිල්ලා තියෙනවා මෙන්න මේ size එකට. මම තා චුට්ට icons පොඩි කරනවා. 30 පික්සල් වගේ දානවා. මෙන්න මේ ගානට icons ටික අපි අවිල්ලා තියෙනවා. හරි ඒකත් ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ මෙන්න මේ profile icon ටික. දැන් මේ වගේ sizes හරි හැබැයි alignment අවුල්. ඒක අපි ඊළඟට හදමු. මේකදී ඊට පස්සේ මෙන්න මේ part එක තමයි දැන් හදන්න තියෙන්නේ. මේ profile picture එක මේ වගේ size එකකින් තියෙන්නේ. ඒකත් round වෙලා තියෙනවා. අපේ profile picture එක box එකක් වගේ තියෙනවා. ඒක හදද්දී අපිට මෙහෙම කරන්න තියෙන්නේ. මෙන්න මේ class මේ div එක ඇතුලේ තමයි ඒක තියෙන සේරම ටික. profile එකේ class එක ගත්ත profile කියලා දෙන්නේ. class එක දැම්මා width එක දැම්ම 40 පික්සල් height එක දැම්ම 40 පික්සල් ඊට පස්සේ මෙන්න මේ size එක තා චුට්ටක් මම පොඩි කරනවා එකත් 35ක් වගේ දානවා මෙන්න මේ size එක තමයි ඊට පස්සේ ඊට පස්සේ මේක round කරන්න ඕන නම් අපිට කරන්න තියෙන්නේ border radius එක දානවා 100%. එතකොට මෙන්න මේ විදිහට මේක round වෙනවා. එතකොට ඒකත් හරි name එකක් දැන් තියෙනවා. ඒකත් හරි අවුලක් නැහැ. මේ icons ටිකේ size එක වැඩි. ඒක හදන්න වෙන්නේ මේ icons හැම එකටම දාලා තියෙන්නේ මෙන්න මේ class එක. මෙන්න මේ තුනටම දාලා තියෙන මේ class එක. ඒක copy කරලා ගන්නවා. ඉතින් paste කරලා මම දානවා මේකට width එකක්. width එක දානවා 30 පික්සල්. height එකක් දානවා 30 පික්සල්. අවුලක් නැහැ දැන් චූටියට icons ටික හදලා මම තා චුට්ටක් පොඩි කරනවා 20ක් වගේ දානවා. එතකොට මෙන්න මේ size එකට තමයි එන්නේ. ඊට පස්සේ මේ වගේ icons වලට ගියාට පස්සේ icon එක මැද තියෙනවා වටේ gray color වගේ රවුමට ඇවිල්ලා තියෙනවා හැම එකේ. ඒකෙදි අපි කරන්නේ background color එක මම දානවා gray කියලා. ඊට වඩා ටිකක් light නිසා මම මේක චුට්ට උඩට අරගෙන color හදනවා. මේ වගේ color එකක් තියෙන එතකොට.
හරි. මේ විදිහට තියෙන්නේ. මම මේකට දානවා padding 10 පික්සල්. මේක තාඩියක් මහත වැඩි කරන්න එක. 10ක් නැතුව අපි 7ක් වගේ දාමු. හරි. ඔය සයිස් එකට ආවේ. ඊට පස්සේ මේකෙත් මම border radius එක 100% දානවා. කරන්න මේකේ මේ විදිහට icons තියෙනවා වගේ මේකෙත් මේ විදිහටම හරි. දැන් අපි ඔක්කොම ගානට size හදාගෙන තියෙන්නේ. දැන් alignments තමයි හදන්න තියෙන්නේ. දැන් අපි ගත්තට පස්සේ ඔක්කොම තියෙන්නේ මෙන්න මේ class එක ඇතුලේ. nav bar කියන class එක ඇතුලේ. ඉස්සෙල්ලාම අපි ඒක ගන්නවා. ඒකට styles දාන්න යන්නේ දැන්. dot එකක් තිබ්බ class එක දැම්මා. සංගල වරහන දැම්මා. styles දාන්න දැන් තියෙන්නේ. ඉස්සෙල්ලා මම මේක මෙහෙම දෙයක් කරනවා. display flex කරනවා. එතකොට මේ මෙතන පහළට තිබ්බ ඒවා හරහට අවිල තියෙනවා. එක්සැම්පල් එකක් ගත්තත් දැන් මේක තියෙන්නේ මෙන්න මෙතන මේ ඉමේජ් එක තියෙනවා. ඒක එහා පැත්තෙන් මේක 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 ටික තියෙනවා. දැන් අපි flex මෙතන අයින් කරොත් එතකොට මේක පහළ මේක තියෙන මේක පහළ මේක තියෙන මේක පහළ මේක තියෙන. ඒතකොට flex එකෙන් වෙන්නේ මේ class එක ඇතුළේ තියෙන සේරම ටික එකක් පිටිපස්සේ එකක් විදිහට ගන්නවා. මම දැන් flex ආය දා ගන්නවා. හරි දැන් මේ විදිහට අවිල්ල තියෙනවා. ඊට පස්සේ මම මෙහෙම දක්වනවා. දැන් මෙතන හරි මම මෙතන justify content එක space between කරනවා. එතකොට left එකට අවිල්ල තියෙනවා. center එකේ තියෙනවා. මේ ටික මෙතන තියෙනවා. දැන් මේකෙත් බලා ගන්න පුළුවන් මෙතන දැන් මේ ක්ලාස් එකේදී ගියාට පස්සේ මෙතනක් තියෙනවා මේ Facebook කියන එක උඩ තියෙන මේක පහළ තියෙනවා. මේ ටික එකම ක්ලාස් එකේ නිසා ඒ ටික උඩ තියෙනවා. අය මේක උඩ තියෙන්නේ මේක පහළ තියෙන්නේ ඒකට පහළ මේ තුන තියෙන්නේ. ඒ ප්‍රශ්න වෙන්නේ ඒකට flex දාලා නැති නිසා. මොකද එකකට flex දාලා නැත්නම් එකකට පහළ තමයි අනිත් එක වැටෙන්නේ. එතකොට දැන් මේක හදා ගන්න ඕන නම් අපිට තියෙන්නේ left nav එකේ මේ දෙක තියෙන්නේ. ඒ class එක ගන්නවා. left nav class එක ගත්තා. ඒක display flex කරනවා. හරි. එතකොට මෙන්න මේ විදිහට අවිල්ල තියෙනවා. search bar එක අවිල්ල තියෙනවා. Facebook icon එක අවිල්ල තියෙනවා. හැබැයි search bar එක ගොඩක් ලොකු වෙලා තියෙනවා. ඒක අපි බලමු ඊළඟට කොහොමද හදන්නේ කියලා. ඊට පස්සේ මෙතන අවුලක් වෙන්නේ නැහැ. මොකද මෙතන එහෙම වෙලා තියෙන මෙතන ඔක්කොම එකම වර්ග ටැග්ස් නේ තියෙන්නේ. ඒ නිසා ඒක auto flex වෙනවා. img 4ක් තියෙන නිසා img 4ම auto flex වෙලා තියෙනවා. මේක nav right එකෙත් මම display flex කරනවා. display flex කරනවා. හරි. එතකොට මෙන්න මේ විදිහට තමයි එන්නේ. මෙන්න මේ විදිහට තියෙනවා. මේ විදිහට සාමාන්‍ය විදිහට අවිල්ල තියෙනවා. හරි. ඊට පස්සේ මම මේකේ ආයෙ කරනවා height එක දානවා auto කියලා දාලා බලමු. ඊට පස්සේ align item center කරනවා. එතකොට මේකේ height එකට උනා මේකේ තියෙන විදිහට height එක හැදෙනවා. ඒතකොට height එකට අනුව items ටික example එකක් ගත්තොත් height එක මෙන්න මේ ප්‍රමාණයට තියෙන ඒ ප්‍රමාණය ඇතුලේ හරි මැදට එනවා items ටික. ඒ කියන්නේ center වෙන දැන් මේක අයින් කරොත් අපිට බලන්න පුළුවන් මේ icons ටික උඩ තියෙනවා. මේක දැම්මට පස්සේ ගානට center වෙනවා. මෙතනත් ඒකම කරන්න පුළුවන්. මේක මම copy කරනවා. left nav එකට දාන්න. ඒතර items center වෙනවා. හරි. මේකත් එතකොට හැදුණා. මේකත් හැදලා තියෙන්නේ. මේ ටිකක් දැන් තියෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. අපි ඒක center nav එකට දාලා බලමු මොකද වෙන්නේ කියලා ඉස්සෙල්ලා. center nav එකක් දාගත්තම ඒකටත් මේ ටික මම මෙහෙම copy කරලා දානවා. එතකොටත් ඒක ටිකත් එකම line එකකට තමයි දැන් තුනම ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ line එකේ සේරම ටික තියෙනවා. හරියටම check කර ගන්න ඕන. මෙන්න මේ විදිහට tool එකකින් බලන්න පුළුවන්. මෙන්න මේ ගානට ඇවිල්ලා තියෙනවා. මේ ගානින් ඉවරලා තියෙනවා. හරි. ඊට පස්සේ මෙතන දැන් icons ටික එක ගොඩේ තියෙනවා. දැන් මේකත් එක්කලම මේක එහාට වෙලා ලස්සනට තියෙනවා. මේකේ icons එක ගොඩේ තියෙනවා. ඒක හදන්න අපිට මෙහෙම කරන්න පුළුවන්. මෙතන අපි left nav එකේ width එක දාගන්න auto කියලා.
රයිට් එකේ පිත් එක දාගන්න ඔටෝ කියලා. කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඊට පස්සේ සෙන්ටර් නැව් එකේ විත් එක දානවා 180ක් වගේ අපි දාලා බලමු. 180ක් විතර දානවා. එතකොට මෙන්න මෙතෙන්ට ආවා. ඊට පස්සේ මම කරනවා මෙතන සෙන්ටර් නැව් එකේ ඩිස්ප්ලේ ෆ්ලෙක්ස් කරලා තියන්නේ. justify content එකේ space between කරනවා. එතකොට ඒව මේ area එකේම යනවා. දැන් මෙතන මම 80 දාලා තියෙන නිසා තමයි මේ area එකෙන් ගියේ. 180ක් වෙන්න විත් එක ඇවිල්ලා ගිහලා තියෙනවා. එන්න මම දානවා දැන් 60. එතකොට මෙන්න මේ විදිහට එනවා. දැන් අපිට මීට වඩා අඩු කරගන්න ඕන නම් මේක 40 වගේ දාගන්නම පුළුවන්. එතකොට ඔය විදිහට එනවා සෙන්ටර් එක. අපිට ඕකම මේකටත් දාන්න පුළුවන් right එකට justify content space between. ඒකේ විත් එකක් ඇවිත් නැති නිසා තමයි මේ විදිහට තියෙන්නේ. දැන් මෙතන අපි 40 පික්සල් දාලා 140ක් දාලා තියෙනවා. මම මේකටත් දානවා 120ක් වගේ දාලා බලන්න. විත් එක 120ක් දානවා. හරි. එතකොට ඒකත් ඒ විදිහට ආවා. අපිට ඕන නම් මේක තව අඩු කර ගන්න පුළුවන් 15ක් වගේ දාලා. හරි. 15 මදි වගේ. ඒක නිසා අපි දාමු මේකට 18ක් වගේ. හරි. මෙන්න මේ විදිහට ඒකත් ආවා. මෙතන කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ටික තියෙනවා. search bar එකෙත් ඕන නම් width එක වැඩි කරන්න පුළුවන්. search එකට ගියා. width එක දැම්මා 100ට pixel 200 දෙන්න. මෙන්න මේ විදිහට search bar එකේ width එක හැදෙනවා. ඊට පස්සේ අන්න ඒ කැල්ල හරි. මේක මේ විදිහට අවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේක තියෙන්නේ හරි. මේ විදිහට අවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඔක්කොම තියෙන මෙන්න නැව්බා කියන ක්ලාස් එක. අපි ඒකට කලින් ස්ටයිල්ස් දැම්මා. නැව්බා එක හරි මේකට. මේකේ මම පොසිෂන් එක මම ඉතින් බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් දාලා ගන්නවා. බෑග්ග්‍රවුන්ඩ් කලර් එක මම රෙඩ් කියලා දානවා. එතකොට මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේක මෙතන කොනටම ගිහින් නැහැ. මේ පැත්තෙනුත් කොනටම ගිහින් නැහැ. මෙතනින් නැවතිලා උඩිනුත් මෙතනින් නැවතිලා උඩටම ගිහින් නැහැ ඒක. ඒක හදන්න ඕන අපිට මේ විදිහට පොසිෂන් එක ඇබ්සලූට් දානවා. එතකොට මෙන්න මේ විදිහට එනවා. ඊට පස්සේ මම left එකෙන් 0 pixel දෙනවා. ඊට පස්සේ right එකෙනුත් 0 pixel දෙනවා. එතකොට මේක මෙතන කොනටම ඇවිල්ලා තියෙනවා. මේකත් මෙතන කොනටම ගිහින් තියෙනවා. ඒ උඩින් තමයි අවුල තියෙන්නේ දැන්. එතකොට මම top එකෙනුත් 0 pixel දෙනවා. එතන මේක උඩටමත් ගියා. හරි. දැන් මම background color එක අයින් කරලා හරි background color එක අයින් කරා. මම මෙතනට දෙනවා margin left එක 102ක් වගේ දෙනවා. margin එක padding දෙනවා. padding left එක 102ක් විතර දෙනවා. padding right එකත් 102ක් විතර දෙනවා. මෙතන අයිනටම ගියප එක පොඩ්ඩක් මෙහාට ආවා. ඊට පස්සේ මම padding top එකත් 102ක් විතර දෙනවා. 102ක් විතර දෙනවා. හරි. ඒතකොට මෙන්න මේ විදිහට ආවා. එතන වැඩි වෙනවා. 102ක් වගේ දෙනවා. හරි. මෙන්න ඔය විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මේ part එක හරි. දැන් මෙන්න මේක හදලා තියන්නේ. ඊට පස්සේ මේකදී අපිට පුළුවන් දැන් මෙන්න මේ කැලේ අපි හරියටම හදාගෙන ඉවරයි. මෙන්න මේ navigation එක. ඒක දැන් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. එතන search කරන්න පුළුවන්. මෙතන icons ටික තියෙනවා. ඒ විදිහට හැදිලා තියෙනවා. හරි. ඊට පස්සේ මෙතෙන්ට ආවට පස්සේ මෙන්න මෙතන එතනත් අපිට ගන්න පුළුවන් screen එකේ left side එක තියෙනවා. screen එකේ center එක තියෙනවා. අයි screen එකේ right එක තියෙනවා. එතකොටත් ඒක කොටස් තුනකට තමයි යන්නේ. මෙතන දැන් center එකෙත් මෙතන එක කොටසක් යනවා. මෙන්න මේ ටික මේක තව කොටසක් යනවා. මේක තව කොටසක් යනවා. මේකෙත් මේක තව කොටසක්. මේක තව කොටසක්. අයි මේකෙත් මේක තව කොටසක්. මේක තව කොටසක්. මේක තව කොටසක්. හරි. ඉස්සෙල්ලම අපි දැන් මෙන්න මේ පැත්ත හදලා. ඒකෙදි තියෙනවා දැන් ස්ක්‍රීන් එක ගත්තොත් එක්සැම්පල් එකට මම කළම් පෙන්නන්නම්. මෙතනින් තමයි අපේ navigation bar එක ඉවර වෙන්නේ. මෙන්න මෙතන. තව ඩිව් එකක් දා ගන්නවා. class එක දානවා left screen කියලා.
left strip. ඒකට මම දැනට copy කරනවා. copy කරලා මම පොඩ්ඩක් background color එකක් දාගන්නවා red කියලා. ඊට පස්සේ මෙතන ගියාට මොකුත් පේන්නේ නැහැ. මෙතන position එක absolute කරනවා. left එක 0 කරනවා. bottom එකත් 0 කරනවා. ඒකට මොකුත් ඒත් ඇවිත් නැහැ. ඊට පස්සේ මම මේකට දානවා width එක. එක දානවා. දැන් මෙතන බැලුවොත් අපිට screen එකෙන් 100ට screen එකෙන් 120ක් ගත්තොත් මේ පැත්ත 20යි මේ පැත්ත 20යි මේ මැද ටික 60. ඒ විදිහට අරන් අපි බලමු මොකද වෙන්නේ කියලා. 120ක් ගත්තා. width එක 120ක් ගත්තා. left එක හරි. සියට සුවටක් වගේ දාලා බලන්න. හරි. හරියටම අවුලක් නැහැ. දැන් මම මෙතන මේ ටෙක්ස්ට් එක අයින් කරනවා දැනට. ඊට පස්සේ එතන තියෙන්නේ මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ ටිකක් තමයි හිටලා තියෙන්නේ. මේක පහළට ස්ක්‍රෝල් කරන්න පුළුවන් වෙනවා. එතකොට මෙතන මම දානවා div top කියලා. div එකේ නම් class එක දානවා top කියලා. top කියලා දාලා එතනටත් ගන්නවා copy කරලා left top කියලා මම දානවා නැත්නම් අනිත් පැත්තේ දාන්නවා left top කියලා ගත්තා copy කරා මේ විදිහට දැම්මා හරි ඊට පස්සේ එතන තියෙනවා profile එක තියෙනවා මේ විදිහට ටිකක් තියෙනවා left top එකේ තාම මොකුත් දාලා නැහැ මම background color එක දානවා white කියලා දාන්න. එතන මොකද තමයි වැටෙන්නේ නැහැ. ඊට පස්සේ මම මෙතනට දානවා අර profile page එක. GSRC icons වල download.jpg alt හරි මේ විදිහට දාගත්තා. profile page එක ආව මෙන්න මෙතන අර white color එක වැටලා තියෙන්නේ. දැන් මේකෙදි මම දානවා මේක align වෙලා වැඩි කොන්ට left එකට. ඒක නිසා මම දානවා margin left එක 10 pixel. මෙන්න මේ විදිහට එනවා. margin top එකත් මම දානවා 10 pixel දානවා. margin top 10 pixel. හරි. ඒක දාලා තියෙන දැන්. ඊට පස්සේ මේකෙදි මේ විදිහට තමයි තියෙන්නේ.
මේකෙදී මේ විදිහට දැම්මා. දැන් මෙන්න මේ විදිහට තියෙනවා මේක. ඊට පස්සේ තියෙනවා ප්‍රොෆයිල් එකේ නම. මෙතන දානවා. ඊට පස්සේ මම ෆුල් නේම් එක දානවා. H1 එක. H4 එක වගේ දානවා. මම දුල්ලන් තියෙනවා. ඊට පස්සේ මෙතනත් බලා ගන්න පුළුවන් මේකට එහා පැත්තෙන් තමයි නම වැටලා තියෙන්නේ. ඒ කියන්නේ මේක ෆ්ලෙක්ස් වෙලා තියෙනවා. ෆ්ලෙක්ස් කරන්න නම් මේක ඩිව් එකක් ඇතුළට දා ගන්න ඕනේ. ඩිව් එකක් දැම්මා, ක්ලාස් එක දැම්මා. left out flex කියලා මම දා ගන්නවා. ඒක ඇතුළට මේ දෙක දානවා. හරි, ඒක දාගත්තා. එතකොට හරි. ඊට පස්සේ මම මෙතන මේ class name එක දීලා CSS වලින් flex කරනවා. display flex කරා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අවිලා දෙන්නේ. height එක ඔටෝ දෙනවා. align item center කරනවා. මේ විදිහට එන්න පස්සේ justify content space between කරනවා. මෙන්න මේ විදිහට එනවා. ඒක දුරට යනවා වැඩි නිසා මම මෙතන space between එක දාන්නේ. මෙතන name එක තියෙනවානේ. H4 එකට class එකක් දාලා name කියලා. ඒකට margin left එකක් දානවා. margin left එකක් දානවා. ඉස්සෙල් pixel වගේ. ඒතර මෙන්න මේ විදිහට ඒක ඈත් වෙලා එනවා. ඊට පස්සේ මම මෙතන color එක අයින් කරනවා. එතන color එකත් අයින් කරනවා. ඒතර මෙන්න මේ විදිහට තමයි ඒක තියෙන්නේ. එතන තව පොඩ්ඩක් මේ class එක margin left එකක් ආවනම් හරි. margin left එක දානවා. set pixel වගේ. එතකොට මේක මේ පැත්තට ජොට්ටක් කරනවා. හරි. මේ font එක මෙතන තියෙන font එක වගේ නෙවෙයි. මම මෙතන මේ වගේ font එකක් දානවා. ඔක්කොටම එකපාර font දාන්න විදියක් තියෙනවා. ඒක තමයි උඩටම ඕන තැනක කරන්න පුළුවන්. මේ විදිහට තරුවක් දාලා සංගලවරන්න දානවා. තරුවෙන් කියන්නේ all කියලා. මෙතන දාන styles ඔක්කොම හැම එකටම වැටෙනවා. එතන දානවා font family කියලා දාලා Apple කියන font family එක දෙනවා. එතන මෙන්න මේ විදිහට තමයි හැදලා තියෙන්නේ. ඊට පස්සේ මෙතෙන්ට ගියාම මෙන්න මේ ටික මෙහෙම තියෙනවා. එතන හරි. ඊට පස්සේ HTML එකට යනවා මම. ඒකේ මෙන්න මේකෙන් තමයි අර කොටස හැදෙන්නේ. මෙන්න මේ කොටස. මම ඒක ඩුප්ලිකේට් කරනවා. එතන මේ වගේ හතරක් ආවා. මේකේ තියෙන දැන් watch events friends memory ඒ වගේ තියෙනවා. මෙතන දාගන්නවා watch friends event කියලා දානවා. මෙන්න මේ විදිහට අවිල්ල තියෙනවා. මෙතනද icons ටික තමයි දාන්න තියෙන්නේ. icons දාද්දි මම icons ටික download කරගන්නවා flat icon එකෙන්.
friends. social media කියන එක හිතෙන්ද දාගන්නවා event කියන එක. calendar කියන එක. calendar එක දාලා. ඒතකොට මෙන්න මේ විදිහට තමයි icons ටික වැටෙන්නේ. වැටලා තියෙනවා. හරි. මෙතන දැන් අවුලක් තියෙනවා. ඔක්කොම රවුම් වෙලා තියෙන්නේ. ඒකට මම දානවා මෙතන ක්ලාස් එක fb left icon කියලා. මේ කොපි කරලා මෙතනට දානවා. ප්‍රොෆයිල් එකේ විදිහට මම අපිට තෝරන නිසා මෙතනින් මම දානවා .tar කියලා. මේක කොපි කරනවා මෙතනින් පේස්ට් කරනවා මේක විතරක් අයින් කරනවා. එතකොට රවුම් වෙච්ච එක තියෙන වෙලා ගානට හැදිලා වෙත් තියෙනවා. හරි. ඊට පස්සේ මෙතන memories කියලා එකක් තියෙනවා තව. memories මේ විදිහට දැන් අපි තියනවා ඒ ටික හරි. ඊට පස්සේ අපි මෙන්න මේ ටික දාමු. ස්ටෝරේජ් ටික. සීමෝ කියලා එකක් තියෙනවා. ඒකත් අපි දාමු. මෙතන ස්ටෝරේජ් ටික දාමු. ස්ටෝරේජ් ටික දාන්න මෙහෙම කරන්න ඕනේ. මෙතන දැන් අපි මේක දාලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන left screen එක එතනින් තව එකක් දානවා මම right screen කියලා. එතනින් එකක් දානවා center screen කියලා. මෙතන අපි left screen දැම්මේ මෙතන දානවා center screen එක right screen එක
රයිට් එක අයින් කරනවා මෙතන. තුනේම ඇබ්සලූට් අයින් කළා. විත් එක දානවා. එතනත් 0 පික්සල් අයින් කරනවා. ඇබ්සලූට් අයින් කරා. දෙක තියෙන දෙනවා හයිට් එක අයින් කරා. විත් එක හයිට්. මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ. ඒ තුන මේ විදිහට තියෙනවා පාට. සෙන්ටර් රයිට් මේ විදිහට. ඊට මම මෙතන center screen, left screen, right screen මේ තුනම දාලා තව ලොකු div එකක් හදනවා. class name top fb කියලා දානවා. මේ කට් කරා. මේ යටින්ම paste කරා. format document දෙනවා. මේක හරි මේ ඔක්කොම තියෙන්නේ මෙන්න මේ ක්ලාස් එක ඇතුලේ මේ තුනම තියෙන්නේ. මම මේ ක්ලාස් name එක copy කරලා අරගෙන ඒක දානවා styles. දැනට මුකුත් වෙලා නැහැ වෙබ්සයිට් එක. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ ඔක්කොම. දැන් මම display එක flex කරනවා. display flex කරනවා. ඊට පස්සේ justify content space between කරනවා. එතකොට මෙන්න මේ විදිහට එනවා. ඊට පස්සේ margin top එක මම දෙනවා 112ක්. එතකොට මෙන්න මේ විදිහට එනවා. 107ක් වගේ. හරි විදිහට ඊට පස්සේ ඒ තුන එහෙම දැම්මා. එතන width එක හරි 24යි height එක 8යි. හරි එකක් ගියාට පස්සේ හරි මේ විදිහට මේක තියෙනවා මේ center screen එක. මේ center screen එක. මේ left මේ right. හරි. මම center screen එකට ගිහිල්ලා එතන තියෙන ටික අයින් කරගන්නවා. center screen එකේ left right එක තියෙනවා. හරි. ඊට පස්සේ මම මෙතන center screen එකට දැනට දාගන්නවා. හරි. මෙතන දානවා background color එක red කියලා. ගොඩ පෙන්නන්නේ නැහැ දැනට. ඊට පස්සේ මම මෙතෙන්ට දානවා div එකක්. ඒ div එක දාන්නේ මෙන්න මේ කියන්නේ මේකේ තියෙන මෙන්න මේ එක රවුමක් හදාගන්න. එක කොටක්. මේකේ කොටු 1 2 3 4 5 6ක් තියෙනවා. මේකෙදි මම කරන්නේ div එකට class එකක් දෙනවා. video box ඒක copy කරනවා. එතන paste කරනවා. width එක දෙනවා 100 pixel. height එක දෙනවා 300 pixel. background color එක දෙනවා white. black. ඊපස්සේ මෙන්න මේ විදිහට එකක් හැදිලා තියෙනවා. මේකේ 150ක් වගේ දාන්න. මේ විදිහට තමයි එකක් හැදෙන්නේ. මේකට දානවා padding 10 pixel වගේ. margin 10 pixel දානවා. හරි. මේ විදිහට එකක් ආවා. ඊට පස්සේ මේක මම duplicate කරනවා. මේ විදිහට පහළට ආවේ. මෙතන center screen class එක center screen display flex කරනවා. මෙන්න මේ විදිහට එනවා. හරි. මෙතන පොඩ්ඩක් මේකෙදි මේ පැත්තේ තියෙනවනේ. මේ පැත්තේ වෙන ටිකක් දානවා. දැනට මේක මෙහෙම තියන්නේ.
මෙතන 50 overflow scroll එකෙන් මේ විදිහට එතකොට මෙතන scroll කරන්න පුළුවන්. තව මේක width එක අඩු කරනවා. 100ක් වගේ දාලා 100ක් කරනවා. හරි මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. තව videos වල දාන්න බලන්න පුළුවන්. මම ගන්නම් මෙතන images ටිකක් දාගන්නවා. ටික දාගත්තා. මේක ඩ්‍රැග් කරා. එතනින්ම දාගන්න. එළියෙන් දාන්න. ඊට පස්සේ මෙතෙන්ට දානවා images. div කියන එක අයින් කරනවා මම img කියලා දානවා. search කියලා දානවා. මෙතන ඉස්සරහ දානවා images. මේක දානවා. කොට මෙතෙන්ට ගියාට පස්සේ බලන්න පුළුවන් image එක කඩලා තියෙන එකට. හරි. මෙතනින්ම image tag get close කරනවා. හරි. එතකොට image එකට දෙන හැබැයි ඒක නිකන් ඇද්ද වෙලා වගේ තියෙන්නේ. ඒතර video box css class එකට ගියාට පස්සේ
එතන පුළුවන් අපිට object fit කියලා එකක් දාලා ඒක cover කියලා දාන්න. ඒතකොට image එක zoom වෙලා ඇද වෙච්ච එක තිය නැති වෙලා පෙන්නනවා. contain කියලා දැම්මොත් full image එකම පෙන්නනවා. හැබැයි fit වෙන්නේ නැහැ box එකට. මෙන්න මේ විදියට. හරි මෙතන දැන් මම cover කියලා දැන් දාගන්නවා. සයින් ටිකත් ඒ විදිහට දානවා. මේ විදිහට තමයි තියෙන්නේ images ටික. හරි. ඊට පස්සේ images එකම මේකේ හරි images ටික දාලා තියෙන්නේ ටික හරි. ඊට පස්සේ මම යනවා මේකේ මෙන්න මේ part එකට.
තියෙන්නේ. හරි. ඊට පස්සේ මේක ඇතුළට ටික එකක් දානවා. heading එක ඇතුළේ මේ දෙක දානවා. මේ දෙක එකට යන්නේ. මෙතන ක්ලාස් එක දාන්න පුළුවන් speed text 1 speed text 1 මේකට styles දානවා color මෙන්න මේ විදිහට color එකත් හදනවා. හරි. ඊට පස්සේ img2 එකට දෙනවා. ඒක 200 පික්සල්. margin 20 පික්සල්. radius 20 පික්සල්. මේ විදිහට දාලා තියෙන්නේ. මෙතන Facebook scroll කරන්න පුළුවන්. එතන ස්පොන්සර් ටික තියෙනවා. සෙන්ටර් එකේ අපි විත් එක අඩු කරමු ටිකක්. 50 දෙක. හරි. එතකොට මම මේ විදිහට එන්නේ. Okay, let me see. मैं इधर में तो बटे ये पार्ट एक हरी දැන් අපි මෙන්න මේ පාර්ට් එක දාමු. ඒකෙන් එතකොට සෙන්ටර් ස්ක්‍රීන් එකේ මේකට යටි. ඒකෙදි සෙන්ටර් ස්ක්‍රීන් එකට යන්න ඉස්සෙල්ලා සෙන්ටර් ස්ක්‍රීන් මේක මේ ක්ලාස් එක තමයි උඩ ටික මෙතන පහළ තමයි ඒක දාන්න කියලා දැම්මා. එතන තියෙන්නේ message. මෙතන ඉස්සෙල්ලා මම කරන්නේ background color එක දානවා. background color ඒක දාලා පොඩ්ඩක් වෙනස් කරනවා.
ඊට පස්සේ ප්‍රොෆයිල් පිච් එක තියෙනවා. JSRC icons download ප්‍රොෆයිල් පිච් එක දැම්මා. ප්‍රොෆයිල් පිච් එක මෙතන තියෙනවා. ඊට පස්සේ ප්‍රොෆයිල් පිච් එක දාලා ඊට පස්සේ අපි මෙතන දානවා search bar එක. input type text. හරි. මේ විදිහට තමයි ඉන්නේ. එතකොට මෙතන sentence string එකේ බලන්න ඕන කොහොමද class තියෙන්නේ කියලා. with එක හරි. මේ ක්ලාස් එක ඇතුලේ මම දාගන්නවා මෙන්න මේ වීඩියෝ ක්ලාස් එක. මෙතන තියෙන key styles ටික මේ styles දෙක අරගෙන මෙන්න මේ ක්ලාස් එකට දාන්න. එතකොට වෙන්නේ අපේ ක්ලාස් එක ෆ්‍රී වෙනවා. එතකොට මේ විදිහට අපි දාපිට බලා ගන්න පුළුවන් ආයෙත්. නැත්නම් අපි දාපිට මෙන්න මෙතනින් එහා පැත්තට වැටෙන්නේ. ඒ ක්ලාස් එක වෙනම කළා අපි ක්ලාස් එක මෙතනට දාගත්තා. ඒක තමයි දැන් කරන්නේ. ඊට පස්සේ එතන සර්ච් කරන්න එකක් තියෙනවා. ඊට පස්සේ ඉමේජස් තුනක් තියෙනවා. ඉස්සෙල්ලා උඩ එක හදලිමු. මේ ක්ලාස් එකේ නම තමයි message. ඒක දානවා මම syntax with එකට වටනනේ. with එක වලක් කරනවා මම padding දානවා 10ක් ඉස්සෙල්. එතකොට මෙන්න මේ විදිහට තියෙන්නේ. margin top එක මම දානවා 20 pixel. radius දානවා 20 pixel. එතකොට මෙන්න මේ විදිහට තියෙනවා. ඊට පස්සේ display flex කරනවා justify content specific කරනවා. හරි. ඊට පස්සේ මෙතන ආයි කරන්න ඕනේ height එක දානවා align items center කරනවා. හරි. එතකොට මේ විදිහට ඇවිත් තියෙනවා දැනට. ඊට පස්සේ කරන්න තියෙන්නේ input එක width එක හදනවා. class එකේ තියෙන search කියලා search 1 කියලා දාගන්න ඕනේ මෙතන.
එකක් ඇතුළට දාගන්නවා MSG holder කියලා. ඒ ක්ලාස් එක ඇතුළේ තමයි දැන් තියෙන්නේ. දැන් MSG holder කියන එකට background color එක දාගන්නවා මම. හරි. එතකොට මෙන්න මේ විදිහට තමයි එන්නේ. එතකොට මේ කැලලත් හරි ඊට පස්සේ තියෙන images තුනක් දාගන්න. ඒකට මම කරන්නේ දැන් මෙතන HR එක දාලා තියෙන්නේ. මෙතන තව div එකක් දානවා. MSG images කියලා. ඒ div එක ඇතුලේ අපිට දාන්න පුළුවන් images තුන. images තුන තියෙන්නේ මෙතන video, photo, film. ඉතින් අපි images තුන download කරමු. Video, photo, film. Image ගන්නවා. download වලට ගියා. film එකයි video එකයි මේ තුන දාගන්නකො. film එක video එක මේක දාන්න. හරි. ඒ තුන දැම්මම ඊට පස්සේ මෙතෙන්ට img src png alt එක png කියලා දානවා. class message img කියලා දානවා. duplicate කරනවා. මෙතන දානවා Facebook කියන එක. මෙතන දානවා Facebook කියන්නේ මෙන්න මේක. මෙතන දානවා ඉස්සෙල්ලාම configure Facebook video එක. එතකොට මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඒක හදද්දී අපිට පුළුවන් මේ වගේ දෙයක් කරන්න. මෙතන ඉස්සෙල්ලාම image width එක හදා ගන්න ඕනේ. MSG img එකට ගියා. image width එක දානවා 40 pixel, height එක දානවා 40 pixel. තමයි මේ විදිහට එන්නේ. ඊට පස්සේ images දාගන්නවා div ඇතුළට. චින් div එක ඇතුලේ හරි. මේක දානවා මෙතනට. මේක දානවා මෙතනට. font එකෙන් කරනවා. හරි. images තුනට දෙන්නේ. ඊට පස්සේ මම මෙතනින් දානවා favorite text එකක්. live photo video feeling activity. හරි. මෙන්න මේ විදිහට තියෙන්නේ. ඊට මේවට මම class name දෙනවා. icon HRDR holder දෙනවා. icon holders. text line center කරනවා.
ඊට පස්සේ මෙතන තියෙන්නේ MSG images එක. MSG img images display flex කරනවා. එතන මෙන්න මේ විදිහට යනවා. justify content space between දානවා. විදිහට යනවා. ඊට පස්සේ align items enter කරනවා. height එක ගන්නවා. හරි. size එක image එක මාරු කරගන්නවා. 30ක් වගේ. size එක 10 ගණනක් ගන්නවා. ඊට පස්සේ චිනක 10 පික්සල් ගන්නවා. එතන ප්‍රෝග්‍රෑම් ෆ්ලෙක්ස් කරනවා. display flex මේ විදිහට එනවා. margin left 10 pixel, margin right 10 pixel. height එක auto කරනවා. align items center. එක දානවා. images වල size එක හදන්න තියෙනවා. ඊට පස්සේ මේක දාන්න ඕන හරිනම් මේක images තියෙන්නේ MSG img CIMG එකට තමයි දාලා තියෙන්නේ. ඒ ටික කට් කරලා දානවා මේකට. පස්සේ මෙතන ටෙක්ස්ට් එක පහළට ඇවිත් තියෙනවා. බලමු මොකක් නිසා වෙලා තියෙන්නේ කියලා.